ආයුබෝවන් ළමයි. අද අපි 10 සහ 11 වෙනි ශ්‍රේණි සිසුන් සඳහා ප්‍රයෝජනවත් වන කුලක හා පරිමාව ආශ්‍රිත ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. මෙන්න පළවෙනි ගැටලුව. ගැටලුව කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි කොටස A හා B යනු E නම් සර්වත්‍ර කුලකයක උපකුලක දෙකකි. E සමානයි 1 සිට 10 තෙක් වූ ගණන සංඛ්‍යා කුලකය නම් NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදනේ B බව පෙන්වන්න. දෙවෙනි කොටස එනයින් NE සමානයි 20යි NA සමානයි 17යි NB සමානයි 18 හා NA මේලේ B හි අනුපූරක සමානයි 1 වන විට NA ඡේදනේ B හි අගය සොයන්න. හරි. එමනම් අපි මේ එක් කොටසක වෙන වෙනම පිළිතුරු සාකච්ඡා කරමු. හරි. එමනම් අපි පළවෙනි කොටසට යමු. පළවෙනි කොටස A හා B යනු 1 සිට 10 තෙක් වූ ගණන සංඛ්‍යා ඇතුළත් E නම් සර්වත්‍ර කුලකයේ උපකුලක දෙකක් නම් NA මේලේ B සමානයි NA ධන NB කියන NA ඡේදන B බව පෙන්වන්න. මේ n මකින් දක්වන්නේ අවයව ගන්න. A මේලේ B කුලකයේ අවයව ගන්න සමානයි A කුලකයේ අවයව ගන්න ධන B කුලකයේ අවයව ගන්න ඍණ A ඡේදනේ B කුලකයේ අවයව ගන්න. හරි. අපි මුලින්ම 1 සිට 10 තෙක් වූ ගණන සංඛ්‍යා කුලකයේ එහෙම නැත්නම් E නම් සර්වත්‍ර කුලකය අවයව අසුරෙන් ලියා දක්වමු. ගණන සංඛ්‍යා. ගණන සංඛ්‍යා ලෙස සැලකන්නේ අපි එදිනදා ජීවිතයේදී 1 2 3 4 ආදී වශයෙන් භාවිතයට ගන්න ලබන සංඛ්‍යා. හරි. E සමානයි 1 2 3 4 5 6 7 8 9 10 1 සිට කිව්වම 1 ඇතුළත් වෙනවා 10 තෙක් කිව්වම 10 ඇතුළත් වෙනවා. හරි. ඊළඟට අපි මේ ඊනම් සාපේක්ෂ කුලකයේ උපකුලකයක් වන A කුලකය සඳහා 1 සිට 10 තෙක් වූ ඉරට්ටේ සංඛ්‍යා කුලකය තෝරා ගමු. ඉරට්ටේ සංඛ්‍යා දෙකෙන් බෙදූ විට ඉතිරි නොවන සංඛ්‍යා. එමනම් අපි ඉරට්ටේ සංඛ්‍යා කුලකය අවයව ඇසුරෙන් දක්වමු. හරි. A උපකුලකය සමානයි 2 4 6 8 10 1 සිට 10 තෙක් වූ ඉරට්ටේ සංඛ්‍යා කුලකය. හරි. ඊළඟට B උපකුලකයේ ලෙස 1 සිට 10 තෙක් වූ ප්‍රථමක සංඛ්‍යා කුලකය තෝරා ගමු. ප්‍රථමක සංඛ්‍යා එකිනෙකට වෙනස් සාධක යුගලකින් පමණක් යුක්ත වන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවයි. අපිට හමු වන පළමු ප්‍රථමක සංඛ්‍යාව 2. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව 3. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව 5 7 ඊළඟට 11 13 17 ආදී වශයෙන් ප්‍රථමක සංඛ්‍යා අපිට අනුපිළිවෙලින් හමු වෙනවා. අපි දෙකේ සාධක ලබා ගමු. 2 සමානයි 1 ගුණ කිරීම 2. දෙකේ සාධකයක් 1 අනිත් සාධකය 2. එතකොට එකිනෙකට වෙනස් වූ මේ සාධක යුගල පමණයි දෙකේ දකින්න ලැබෙන්නේ. හරි. ඊළඟට 3 සාධක ලබා ගමු. 1 ගුණ කිරීම 3. එකිනෙකට වෙනස් වූ සාධක යුගල. ඊළඟට 5 සාධක 1 ගුණ කිරීම 5. එකිනෙකට වෙනස් වූ සාධක යුගල. 7 සාධක එකිනෙකට වෙනස් වූ සාධක යුගල. ඊළඟට 11 එකිනෙකට වෙනස් වූ සාධක යුගල. 13 17 අනුආදී වශයෙන් අපිට ප්‍රථමක සංඛ්‍යා හමු වෙනවා. එක ප්‍රථමක සංඛ්‍යාවක්ද අපි එක සාධක වලට වෙන් කරමු.
සමානයි 1 ගුණ කිරීම 1. එකේ සාධක යුගලක් දකින්න ලැබෙනවා. නමුත් මේ සාධක යුගල එකිනෙකට සමානයි. සාධක යුගල එකිනෙකට සමානයි. එකේ දකින්න ලැබෙන සාධක යුගල එකිනෙකට සමානයි. අන්න ඒ නිසා එක ප්‍රථමක සංඛ්‍යාවක් වන්නේ නැහැ. එක ප්‍රථම සංඛ්‍යාවක් වන්නේ නැහැ. ප්‍රථම සංඛ්‍යාවක් වන්නේ නම් ප්‍රථමක සංඛ්‍යාවක් වන්නට නම් සාධක යුගල එකිනෙකට වෙනස් විය යුතුයි. හරි. එහෙනම් අපි දැන් B කුලකයේ ලෙස 1 සිට 10 තෙක් වූ ප්‍රථමක සංඛ්‍යා කුලකය අවයව අසුරින් ලියා දක්වමු. 2 3 5 7 1 සිට 10 තෙක් වූ ප්‍රථමක සංඛ්‍යා කුලකය. හරි. ඊළඟට අපි ඒ ඡේදනය B කුලකය අවයව වශයෙන් ලියා දක්වමු. ඒ ඡේදනය B කුලකය. ඒ ඡේදනය B. අපි කුලකය අවයව වශයෙන් ලියා දක්වමු. ඒ කුලකයට B කුලකයට පොදු වූ අවයව ඇතුළත් කුලකය ඒ ඡේදනයේ B කුලකයයි. සම්බන්ධ මේ කුලක දෙකටම පොදු වූ අවයව කීයක් තියෙනවද කියලා? පොදු වූ එකම එක අවයවය ඇත්තේ දෙක පමණයි. එහෙමනම් ඒ ඡේදනයේ B කුලකය ඒ ඡේදනයේ B කුලකයට අවයවය වන්නේ දෙක. ඊළඟට අපි ලියමු ඒ මේලය B කුලකයට අවයව. ඒ මේලය B කුලකයට අවයව. ඒ කුලකයේ B කුලකයේ ඇතුළත් සියලුම අවයව ඒ මේලේ B කුලකයට අයත් වෙනවා. ඒ කුලකයේ B කුලකයේ ඇතුළත් සියලුම අවයව. ඒ කුලකයේ ඇතුළත් අවයව මොනවාද? 2 4 6 8 10. B කුලකයට අයත් අවයව 2 3 5 7. මෙන්න ඒ මේලේ B කුලකය. එතන පොඩි වරදක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා කුලකයක අවයව ලිවීමේදී එකම අවයවය දෙවතාවක් සඳහන් කරන්නේ නැහැ. ඒ අනුව අපි මේ 1 2ක් ඉවත් කරමු. එහෙමනම් ඒ මේලේ B කුලකයට අයත් වෙන්නේ 2 4 6 8 10 3 5 7. හරි. එහෙනම් අපි ඒ මේලේ B කුලකයට අවයව ලියමු. අපි මෙතනදී අවයව යම් පිළිවෙලකට ලියමු. එමෙ ලියීම අවශ්‍යම නැහැ. නමුත් අපි ආරෝහණ පිළිවෙලට මෙතන අවයව ටික ලියා ගමු. හරි. පළමු අවයවය 2. ඊළඟට මම 3 ලියන්නම්. ඊළඟට 4 ලියන්නම්. ඊළඟට 5 ලියන්නම්. ඊළඟට 6. ඊළඟට 7. ඊළඟට 8. ඊළඟට 10. මෙන්න ඒ මේලේ B කුලකය. ඒ කුලකයේ B කුලකයේ ඇතුළත් අවයව වල එකතුව. හරි. ඊළඟට බලමු මේ එක් කුලකයට අවයව ගන්න. ලියා දක්වන්න. හරි. ඒ කුලකයට අවයව ගන්න. NA ඒ කුලකට අවයව ගන්න. සමානයි 1 2 3 4 5. ඊළඟට අපි B කුලකට අවයව ගන්න. B කුලකට අවයව ගන්න. සමානයි 1 2 3 4. ඊළඟට අපි ලියමු ඒ ඡේදනයේ B කුලකට අවයව ගන්න. ඒ ඡේදනයේ B කුලකට අවයව ගන්න. සමානයි 2 පමණයි. එකම එක අවයවය. ඊළඟට අපි ලියමු ඒ මේලේ B කුලකයට අවයව ගන්න. ඒ මේලේ B කුලකයට අවයව ගන්න. සමානයි 1 2 3 4 5 6 7 8. අපි දැන් මේ එක් කුලකයට අවයව අතර ඇති සම්බන්ධය ගොඩනගා ගන්න බලමු. හරි. n a මේලේ B සමානයි 8යි. n a මේලේ B සමානයි 8යි. NA ධන NB කියන N A ඡේදනයේ B
NA සමානයි 5යි. ධන NB සමානයි 4යි. ඍණ NA ඡේදන B සමානයි 1යි. 5යි 4යි 9යි. 9න් අඩු කරමු 1ක්. 9න් එකක් අඩු කළ විට 8යි. එහෙමනම් NA ධන NB ඍණ NA ඡේදන B සමානයි 8යි. දැන් බලන්න NA මේලේ B සමානයි 8යි. NA ධන NB ඍණ NA ඡේදන B සමානයි 8යි. එහෙමනම් NA මේලේ B හා NA ධන NB ඍණ NA ඡේදන B එකම අගයකට සමාන වෙනවානේ. 8ට සමාන වෙනවා. එම නිසා NA මේලේ B NA ධන NB ඍණ NA ඡේදන B ට සමාන වෙනවා. හරි. එම නිසා NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. එතකොට ඊනම් සාරත්ව කුලකයේ ඇතුළත් ඕනෑම A B නම් උපකුලක දෙකක් සඳහා මේ සම්බන්ධතාවය වළංගු වෙනවා. අපි මෙතන මේ B කුලකය සඳහා යොදාගත්තේ ප්‍රථමක සංඛ්‍යාවය. අපි ඒ සඳහා ඔත්තේ සංඛ්‍යා යොදාගත්තා නම් ඉරට්ටේ සංඛ්‍යාවක් වන ඔත්තේ සංඛ්‍යාවක් අපිට හමු වෙන්නේ නැහැ. ඒ අනුව A ඡේදනයේ B අගයට අගයක් ලැබෙන්නේ නැහැ. A ඡේදනයේ B ට අගයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව A ඡේදනයේ B සමානයි බිඳුව කර අපි මේ සම්බන්ධතාවය භාවිතයට ගන්නවා. එහෙම නැත්නම් A ඡේදනයේ B ට බිඳුව ආදේශ කර මේ සම්බන්ධතාවය භාවිතයට ගන්නවා. ඒ අනුව සාරවත් කුලකයක ඕනෑම A හා B නම් උපකුලක දෙකක් සඳහා මේ සම්බන්ධතාවය වළංගු වෙනවා. අතන ගැටලු ඍජුවම මේ සම්බන්ධය ඇසුරින් අහනවා. ඒ නිසා මේ සම්බන්ධයේ කටපාඩමේ තබා ගැනීම සිසුන්ට වැදගත් වෙනවා. හරි. අපි එමනම් දෙවෙනි ගැටලුවට යමු. NE සමානයි 20යි, NA සමානයි 17යි, NB සමානයි 18යි හා NA මේලේ B අනුපූරකය සමානයි 1 වන විට N ඡේදනයේ B අගය සොයන්න. අපිට මුලින් වචනයක් දෙනවා එනයි. ඉන්න අදහස් කරන්නේ අපි අර මුලින් ලබාගත් සම්බන්ධය ඇසුරින්. අපි මුලින් ලබාගත් සම්බන්ධය මොකද්ද? N A මේලේ B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B. මෙන්න මේ සම්බන්ධය ඇසුරින් B හි අගය අපෙන් අහනවා. අපිට ඒගොල්ලෝ දෙනවා N A වල අගය දෙනවා, N B වල අගය දෙනවා, N A මේලේ B හි අනුපූරක අගය දෙනවා. එතකොට මේ සම්බන්ධය ඇසුරින් N A ඡේදනයේ B අගය සෙවීම නම් අපිට N A අවශ්‍යයි, N B අවශ්‍යයි, N A මේලේ B අගයත් අවශ්‍යයි. නමුත් අපිට N A මේලේ B හි අගය දෙන්නේ නැහැ. ඒ වුණොත් අපිට දෙනවා N A මේලේ B අනුපූරක. එhmenan අපි මුලින්ම N A මේලේ B අනුපූරක ඇසුරෙන් N A මේලේ B ලබා ගන්න බලමු. අපි පැහැදිලි කිරීමේ පහසුට පොඩි කුලක සටහනක් ප්‍රයෝජනයට ගමු. ඔන්නම ගන්නවා සාරවත් කුලකය. මෙන්න සාරවත් කුලකය. සාරවත් කුලකය. මේක ත්‍රිකෝණාකාර හැඩකින් ගන්න නේද? ඒගොල්ලෝ දන්නවනේ. ඔන්න සාරවත් කුලකය. මම දැන් ගන්නවා මේ සාරවත් කුලකය තුල වූ උපකුලක දෙක. මෙන්න A උපකුලකය. මෙන්න B උපකුලකය. දැන් මම A මේලේ B අඳුරු කරනවා. A මේලේ B. මේ තිරස් රේඛාව වලින් අඳුරු කරන්නේ A මේලේ B. A මේලේ B කුලකය ඔන්න. A මේලේ B කුලකය මම තිරස් රේඛාව වලින් අඳුරු කරා. මම ඊළඟට ආනිත රේඛාව වලින් අඳුරු කරනවා A මේලේ B අනුපූරකය. මේ ආනිත රේඛාව වලින් අඳුරු කරන්නේ A මේලේ B අනුපූරකය. A මේලේ B
අනුපූරක. ඒ කියන්නේ A මේලේ Bට අයත් නොවන ප්‍රදේශය. A මේලේ B අනුපූරකය. A මේලේ B අනුපූරකය කියන්නේ A මේලේ Bට අයත් නොවන ප්‍රදේශය. හරි. දැන් බලන්න මේ තිරස් රේඛාවලින් අඳුරු කළ A මේලේ Bට අයත් වෙන ප්‍රදේශත් ආනේත රේඛාවලින් අඳුරු කළ A මේලේ B අනුපූරකට අයත් වෙන ප්‍රදේශෙ එකතුව නේද මෙන්න මේ සාරවත්ත කුලක. මේ බලන්න. මේ ප්‍රදේශ දෙකේ එකතුවට සමාන වෙනවා මේ සාරවත්ත කුලකය. එහෙනම් මේ සාරවත්ත කුලකය සෑදෙන්නේ මේ ප්‍රදේශ දෙකේ එකතු වෙන්නේ. ඔන්න ඔය සම්බන්ධයෙන් ප්‍රයෝජනයට ගමු. කියන්නේ E සාරවත්ත කුලකය සමාන වෙනවා සාරවත්ත කුලකට ප්‍රදේශ සමාන වෙනවා A මේලේ Bට අයත් වෙන ප්‍රදේශයේ A මේලේ B අනුපූරකයට අයත් වෙන ප්‍රදේශයේ එකතුවට A මේලේ Bට අයත් වෙන ප්‍රදේශෙත් A මේලේ B අනුපූරකයට අයත් වෙන ප්‍රදේශෙත් එකතුව ගත්තාම එම ප්‍රදේශ සාරවත්ත කුලකයට අයත් ප්‍රදේශයට සමාන වෙනවා. හරි. එන්න අපි දැන් ඔය එක් ප්‍රදේශයට අවයව සංඛ්‍යාව ලියමු. A මේලේ B ප්‍රදේශයට අවයව සංඛ්‍යාව n A මේලේ B ධන A මේලේ B අනුපූරකයට අවයව සංඛ්‍යාව n A මේලේ B අනුපූරකය සමානයි සාරවත්ත කුලක E සාරවත්ත කුලකයට අවයව සංඛ්‍යාව n E A මේලේ B ප්‍රදේශයට අවයව සංඛ්‍යාව A මේලේ B අනුපූරකයට අවයව සංඛ්‍යාව සාරවත්ත කුලකට ප්‍රදේශයට අවයව සංඛ්‍යාව. හරි. දැන් අපි අගයන් ආදේශ කරමු. n A මේලේ B ධන n A මේලේ B අනුපූරකය. මෙන්න n A මේලේ B අනුපූරකය. අවයව ගණන 1යි. සමානයි E අවයව ගන්න. සාරවත්ත කුලකට අවයව ගන්න. මෙන්න n අවයව ගන්න 20යි. එමනම් n A මේලේ B සමානයි 20 ධන එකක් මෙහාට අරයමු ඍණ 1යි. 20න් එකක් අඩු කළ විට 19යි. එමනම් n A මේලේ B සමානයි 19යි. n A මේලේ B සමානයි 19යි. දැන් අපි n A මේලේ B සඳහා ලැබුණු අගය 19 මේ සමීකරණ ආදේශ කර n A ඡේදන B අගය ලබා ගමු. හරි. n A මේලේ B 19යි සමානයි n A n A සමානයි 17යි. ධන n B සමානයි 18යි. ඍණ n A ඡේදනය B. අපි ඍණ n ඡේදනය B මේ පැත්තට ගමු. ධන 19 මේ පැත්තට ගමු. ඍණ n A ඡේදනය B වමට එන විට ධන n A ඡේදනය B සමානයි 17යි ධන 18යි ධන 19 අපි දකුණට ගෙන යමු ඍණ 19යි ධන 19 දකුණට එනකොට ඍණ 19. හරි. අපි සුළු කරමු 17යි 7යි 7යි 14යි 1යි 15න් පාදම එකතු 1 1 2 1 1 3යි 35න් අපි ලකපු 19. 5න් 9ක් බෑ එකක් ගන්න 15යි 15න් 9ක් 6යි දැන් මෙතන 2යි දෙකෙන් එකක් 1යි 16යි. එහෙමනම් n A මේලේ B අගය 16යි. හරි අපි එහෙමනම් දෙවෙනි ගැටලුවට යමු. දෙවෙනි ගැටලුව පරිමාව ආශ්‍රිත ගැටලුව. අරය R හා උස සෙන්ටිමීටර් 12ක් වන යටිකුරු හේතු හැඩති වීදුරුවක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා එම ජලය පැත්තක දිග එවන සම චතුරස්‍ර පතුලක් සහිත ඝනකාව හැඩති බඳුනකට වත් කරන ලදී. එවිට බඳුනේ V උසකට ජලය පුරේ නම්
A සමානයි 2r මූල 5 බෙදීම b බව පෙන්වන්න. හරි. අරය ආසා උස සෙන්ටිමීටර් 12ක් වන යටිකුරු කේතු හැඩති වීදුරුවක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා එම ජලය පැත්තක දිග ඒවන සම චතුරස්‍ර පතුලක් සහිත ඉස් ඝනකාභයක වත් කරනවා. එවිට ඝනකාභයුණු ජලය v උසක් දක්වා ඉහළ නගිනවා. අපෙන් අහනවා ඝනකාභය පතුලේ පැත්තක දිග a සමානයි 2r මූල 5 බෙදීම b බව පෙන්වන්න කියලා. හරි. අපි මුලින්ම පොඩි චිත්‍රයක් අඳගමු. මෙන්න යටිකුරු හේතු ඇති වීදුරුව. අරය r උස සෙන්ටිමීටර් 12යි. හරි. මෙන්න පැත්තක දිග එන ඝනකාභ හැඩති පඳුන. ඒ පැත්තක දිග A. ඉස් පඳුන. නම් මේ වීදුරුව සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවනවා. වීදුරුව සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා එම ජලය මේ පඳුනට වත් කරනවා. බඳුනේ පිරෙන ජලය v උසක් දක්වා ඉහළ නගිනවා. බඳුනේ පිරෙන ජලය v උසක් දක්වා ඉහළ නගිනවා. මෙන්න ජලයේ උස v. හරි. දැන් මේ වීදුරුව සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා එම ජලය මේ බඳුනට වැක්රීමේදී ජලයේ අපතේ යෑමක් සිදු නොවන නිසා මෙන්න මේ බඳුනේ b උසති ජල පරිමාව වීදුරුවේ ජල පරිමාවට සමාන වෙනවා. මේ ජල පරිමා දෙක එකිනෙකට සමාන වෙනවා. මොකද මෙතෙන්දී ජලය අපතේ යෑමක් සිදුවන්නේ නැහැ. ඔන්න ඔය සම්බන්ධය ඇසුරේ අපි මෙන්න මේ ප්‍රකාශනය ලබා ගන්න බලමු. අපි මුලින්ම ලියමු ඝනකාභ ඇඩිති බඳුනේ ජල පරිමාව. ඝනකාභ ඇඩති බඳුනේ ජල පරිමාව සමානයි කේතු ඇඩති වීදුරුවේ ජල පරිමාව. කේතු ඇඩති වීදුරුවේ ජල පරිමාව. ඝනකාභ ඇඩති බඳුනේ ජල පරිමාව සමානයි ඝනකාභයේ පතුලේ වර්ගඵලය ගුණ කිරීම ජල පරිමාවයේ උස. පතුලේ වර්ගඵලය සමානයි පතුලේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. ජල පරිමාවයේ උස සමානයි b. එමනම් මෙන්න ඝනකාභ ඇඩති බඳුනේ ජල පරිමාව එය සමානයි කේතු ඇඩති වීදුරුවේ ජල පරිමාවට. කේතු ඇඩති වීදුරුවේ ජල පරිමාව සමානයි කේතු ඇඩති වීදුරුවේ පරිමාව. හේතුක පරිමාව හොයන විදිහ ඔයගොල්ලෝ දන්නවා. 3 1 5r වර්ගය ගුණ කිරීම h. අද අපි අධ්‍යයන ආදේශ කර සුළු කරගමු. ඒ වලින් ගුණ කරාම ඒ වර්ගය ගුණ කිරීම b සමානයි 3 1 5r වර්ගය කේතු උස. එන්න මේ වීදුරුවේ උස. කේතු ඇඩති වීදුරුවේ උස සමානයි 12යි. 3 වරක් 1යි 3 වරක් 4යි. 5r වර්ගය ගුණ කිරීම 4. ඒ වර්ගය ගුණ කිරීම b. එහෙනම් ඒ වර්ගය සමානයි 5r වර්ගය ගුණ කිරීම 4 බෙදීම b.
B වලින් ගුණ වෙනවා දකුණට යනකොට B වලින් බෙදනවා. හරි. අපි A වර්ගයෙන් A ලබා ගැනීම සඳහා A වර්ගයේ වර්ගමූලය ගමු. සමානතාවය රැක ගැනීමට දකුණු පැසෙත් වර්ගමූලය ගමු. ඒතර වර්ගයක වර්ගමූලය ගැනීමේදී වර්ගය ඉවත් වෙනවා නේද? A වර්ගයේ වර්ගමූලය සමානයි A. දැන් මේ බලන්න. A වර්ගයේ වර්ගමූලය අපිට ලියන්න පුළුවන් නේද? A වර්ගයේ දෙකෙන් එක්කෙනි බලය ලෙස මේ මූලය වෙනුවට දෙකෙන් එක්කෙනි බලය අපිට යොදන්න පුළුවන්. ඒ අනුව මේ දෙකට මේ දෙක කැපී යනවා. ඒ වල පළවෙනි බලයක් අපිට ලැබෙනවා. කියන්නේ වර්ගයක වර්ගමූලය ගැනීමෙන් මේ වර්ගය නැති වෙලා යනවා. වර්ගයක වර්ගමූලය ගැනීමෙන් වර්ගය නැති වෙලා යනවා. හරි. එහෙනම් A වර්ගයේ වර්ගමූලය සමානයි A. A වර්ගයේ වර්ගමූලය සමානයි A. දැන් අපි මේ දකුණු පැත්ත පොඩ්ඩක් මේ ආකාරයට සකස් කරගමු. 4i r වර්ගය වර්ගමූලය ගුණ කිරීම 5 බෙදීම b වල වර්ගමූලය. ඒ සමානයි 4 වර්ගමූලය 2යි r වර්ගයේ වර්ගමූලය. වර්ගයක වර්ගමූලය ගැනීම වර්ගය ඉවත් වෙනවා නේ r. ගුණ කිරීම මූල 5 බෙදීම b. හරි. එhmenan අපිට එනවා සම්බන්ධය a සමානයි 2ක් r මූල 5 බෙදීම b. ධනකාභයේ පතුලේ පැත්තක දිගන a සමානයි 2ක් r මූල 5 බෙදීම b. හරි. එhmenan අපි අද කුලක සහ පරිමාව ආශ්‍රිත ගැටලු දෙකක් සාකච්ඡා කරා. අපි තවත් දවසක තවත් ගැටලු කීපයක් සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.